අයිබෝන් යාළුවේ අපි අද ඇවිල්ලා තියෙන්නේ වෙනස්ම විදිය සිනමා නිර්මාණයක්. අපිට මේකේ මාධ්‍ය දර්ශනය බලන්න. නිර්මාණය ගැන කියනවා නම් අති විශිෂ්ට නිර්මාණයක් මේක. ඉතින් මේ දර්ශන වාරය සඳහා කලාකරුවන් රැසක් සහභාගී වෙනවා. ඉතින් පොඩි දර්ශනයක් අපි මේකේ බලලා ඉමු මුලින්ම. රුපියල් 1000ක් දෙනවා. මංගාව සල්ලි නෑස 500ක් දෙනවා 500ක්. නෑස මංගාව නෑස තිබ සල්ලි පින් කැරට දෙම්මා එන ගහනුවන් අපට සිට මේ අකා තියෙන සල්ලි ඔක්කොම පින් කැටේට දාලා එතකොට ඉතුරු ටික ජීවත් වෙන්නේ හිඟා කාලත් ඔව්ස ඈ ලාංකීය සිනමාවේ අහිංසකාරිය ශ්‍යානි අමරසේන එතුමියත් මේ සිනමා පටේ රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මහින්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුලසූරිය, ශියන්ත මෙන්ඩිස් ඇතුළු ප්‍රවීණයන් රසක් මේකෙන් රංගනයෙන් දායක වෙනවා. මෙම සිනමා පටයට තාක්ෂණයෙන් සම්බන්ධ වෙන්නේ දකුණු ඉන්දියාවේ විශිෂ්ටම තාක්ෂණ වේදිකයන් කණ්ඩායමක්. මෙම සිනමා පටය පෙබරවාරි 6 වෙනිදා සිට තිරගත වීමට නියමිතයි. අභීත චිත්‍රපටය මේක මම ප්‍රොඩියුස් කරේ චොක්ලට් ෆිල්ම් ෆැක්ටරි ආරා. මේ ෆිල්ම් එක ඇත්තටම මේ ෆිල්ම් එකෙන් අම්මා වෙනුවෙන් එතන කොහොමද කැපකිරීම කරන්නේ, කොච්චර දුරට කැපකිරීමෙන් යන්න පුළුවන් කියලා අපි සමාජයට පණිවිඩයක් දෙන්න විදිය තමයි හදලා තියෙන්නේ ෆිල්ම් එක. මේ ෆිල්ම් එකෙන් ඒ අස්සේ ඉනස්සේ නැත්තම් විනෝද ෆිල්ම් එකක් තියෙනවා. මේ ෆිල්ම් එකෙන් දෙවන්ත ආටිස්ට්ලා මේකෙන් කරලා ඉන්නවා. මේ ෆිල්ම් එක ලබන මාස 6 වෙනිදා සිට EAP සර්කිට් අරන් රිලීස් වෙනවා. අභීත ශ්‍රුතිය ප්‍රභාගේ අධ්‍යක්ෂණයක්, ඒ වගේම අභීත ප්‍රකාශ්ගේ නිෂ්පාදනයක්, ඒ වගේම අභීත ප්‍රකාශ තමයි මේකේ මේන් රෝල් එක කරන්නේ. ඉතින් මටත් ආරාධනාවක් ලැබුණා මේ චිත්‍රපටයේ රඟපාන්න. ඉතින් හරිම සතුටුයි. රංගන ශිල්පී විදිහට ගොඩක් වෙලාවට අපිට වැඩකට කතා කරාම ඉතින් අපි ඒක අපේ සැහැනුමනාවෙන් අපි ප්‍රේමීම් කරනවා. නමුත් ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට එන්නේ කොහොමද කියන එක දැනගන්නේ අද වගේ දවසක. ඉතින් අද තමයි මම දැනගත්තේ මේක ලස්සන නිර්මාණයක්. මේක කතා කරන්නේම ආදරය ගැන. ආදරය කියන්නේ දෙමාපිය දරුවන්ගේ ආදරය, ඒ වගේම ප්‍රේමය, ඒ වගේම මිත්‍රත්වය, ඒ හැම දෙයක් තුළම තියෙන ආදරය. හරිම සංවේදී හිතට කතා කරන චිත්‍රපටයක් මේක. ඉතින් පෙබරවාරි 6 වෙනිදා සිනමා හල් වලට මේ චිත්‍රපටය එනවා. ඉතින් මට ආදරය කරන මේ ලංකාවේ ඉන්න සියලුම දෙනාට මේ චිත්‍රපටය ඇවිල්ලා බලන්න, සිනමාවට ආදරය කරන සියලුම දෙනාට මම ආරාධනා කරනවා අභීත බලන්න එන්න කියලා.